හයි ඔයාලා හැමෝටම ඔයාලා හැමෝම කුක් විත් රිවි YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. මම අද හදන්න යන්නේ කඩේ රසට කඩේ විදිහට එළවලු රොටි. ඉස්සෙල්ලා අපි බලමු කොහොමද මේ පිටි මෝලි අනාගන්නේ කියලා. මේකට මම ගන්නවා පිටි ග්‍රෑම් 200ක් විතර. මෙහෙම භාජනයක් අරන් දාගන්න. ඒකටම දාගන්නවා ලුණු තේ හැඳි භාගයක් විතර. ඊට පස්සේ මම මේකට දාගන්නවා එළවලු තෙල් මේස හැඳි එකක්. දැන් මෙහෙම හොඳට කලවම් කරගන්න. එළවලු ටික තෙල් ටික හොඳට මික්ස් කරගෙන කලවම් කරගන්න. ඊට පස්සේ මේකට අත්‍යවශ්‍යම දේ තමයි මද රස්නේ උණු වතුර. මේක අපි මෝලි අනාගන්න ඕනේ මද රස්නේ උණු වතුර. ඒක හොඳට මතක තියාගන්න. ඒක චුට්ට මේ පිටි ටිකට දාලා අපි හොඳින් කලවම් කරගන්න ඕනේ. මේ මෝලිය අතේ ඇලෙන්නේ නැති ගානට තමයි අපි අනා ගන්න ඕනේ. අපි වතුර චුට්ට දාලා මේ විදිහට අනා ගන්න ඕනේ. මේ ගානට අනාගෙන යන්න. අතේ ඇලෙනවා වගේ තේරුනොත් එළවලු තෙල් චුට්ටක් පොඩ අතේ ගාගෙන මෝලිය හොඳට අනන්න. දැන් මගේ මෝලිය මෙන්න මේ වගේ ඇවිත් තියෙන්නේ. මේක හොඳ සොෆ්ට් එකට තියෙන්න ඕනේ. මෝලිය ඝනකම් කරගන්න එපා. දැන් අපි මේකට තෙල් චුට්ටක් දාලා මෙන්න මේ විදිහට තෙල් ටිකක් උඩින් දාගන්න. දැන් මේ තෙල් ටික හොඳට මෝලියේ ගාගන්න. ගාගෙන වහලා පැත්තකින් තියාගන්න. අපි දැන් යමු කරි එක හදන්න. මම මේකට ගත්තා කැරට්, අල, බෝංචි, ගෝවා, ලීක්ස්, ලොකු ලූණු ගෙඩියක්, සුදු ලූණුයි, ඉඟුරුයි. ඒ ටික කපලා පැත්තකින් තියාගන්න. තව මම මේකට විශේෂ දෙයක් දානවා. ඒ තමයි කෝනිස්සෝ. ඔයගලන්ට පුළුවන් කෝනිස්සෝ වෙනුවට ඕනනම් මස් හරි මාළු හරි දාගන්න. මම මේ වෙලාවේ කෝනිස්සෝ දාගන්නවා. කෝනිස්සෝ ටික හොඳට හොදගෙන මම පොඩ්ඩක් මේක මේ පෑන් එක ලිපේ තියලා චුට්ටක් බැද ගන්නවා. මේ ටික චුට්ටක් අහිම ඒ පැත්ත මේ පැත්ත දාලා වතුර ගතිය හින්දනකන් චුට්ටක් බැදගත්තා. දැන් හරි මේ ගාන තිබ්බම බාගන්න. මම දැන් යන්නේ කරි එක හදන්න. තාච්චිය ලිපේ තියලා ඒකට මේ තෙල් ටිකක් දාගමු. තෙල් ටික රත් වීගෙන එනකොට මේකට ඉඟුරු සුදු ලූණු ටික දාගමු. ඊට පස්සේ රම්පය හොඳට බෙද ගන්න මේක. මගේ වීඩියෝ එක බලන ඔයාලා තාම මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අනිවාර්යෙන් මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මේ වගේ තවත් වීඩියෝස් බලන්න බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගන්න. මේ විදිහට හොඳට අන්වන් වාට වෙනකන් මේක බෙද ගන්න. මේකට ලාවට මේ රන්වන් පාට වීගෙන එනකොට අපි මේකට දාගන්න ඕනේ මිරිස් කුඩු තේ හැඳි එකක්. 3-5 කුඩු තේ හැඳි භාගයක්. කහ කුඩු තේ හැඳි කාලක්. දැන් මේ ටික ආයි හොඳට මික්ස් කරගන්න.
හොඳට බැද ගන්න ඕනේ මේක. ඊට පස්සේ අපි කලින් කපලා තියාගත්තු එළවලු වලින් කැරට් ටික මේකට දාගන්න. දාගෙන හොඳට කලවම් කරගන්න ඕනේ. ඊට පස්සේ මේකට දාගන්න අල ටික. ඒකත් කලවම් කරගන්න. ලොකු ලුණු ගෙඩිය දාගන්න. ඊට පස්සේ කපාගත්තු ගෝවා ටික දාගන්න. ඊට පස්සේ කපාගත්තු ලීක්ස් ටික දාගන්නවා. දැන් අපි මේකට රසායනෝ ලුණු දාගන්න ඕනේ. ඒක හොඳට කලවම් කරගන්න. ඊට පස්සේ මම මේකට දාගන්නවා වතුර අඩු කෝප්ප එකක්. ඒක හොඳට කලවම් කරගෙන ලිපේ විනාඩි 10ක් තම්බ ගන්න. විනාඩි 10කට පස්සේ මම අරලා බැලුවම මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ආයි පොඩ්ඩක් කලවම් කරලා එළවලු ටික මේ විදිහට තද කරලා වහලා තියන්න. ඊට පස්සේ මම දැන් මේකට දාගන්නවා කෝනිසු ටික. ඒකත් හොඳට කලවම් කරගන්න. කෝනිසු ටික දාගෙන මම මේක ආයෙමත් විනාඩි 15ක් වහලා තියනවා. ලිප මේ මද ගින්දරේ තියාගන්න. මේ තියෙන විනාඩි 15කට පස්සේ කරේක තියෙන විදිහ. දැන් මේක හොඳට ඉදිලා තියෙන්නේ. එළවලු ටික තැම්බිලා. මේ වෙලාව ඔයගොල්ලන්ට පුළුවන් මේකේ ලුණු බලලා ලුණු රස මදි නම් ලුණු දාගන්න පුළුවන්. දැන් මම මේක ලිපෙන් බා ගන්නවා. හරි අපි දැන් බලමු පිටිපෝලියට මොකද වෙලා තියෙන්නේ කියලා. මෙන්න මේ වගේ ගාන්ට එබුණම ආයි මෙන්නේ නැති විදිහට මේක පිපිල ගාන්ට ඇවිල්ලා තියෙන්නේ. දැන් මම ඒක පොඩි බෝලයක් කඩාගෙන මෙන්න මේ විදිහට තුනී කරගන්නවා.
මේක තුනී කරගන්නකොට මැද ඉරා ගන්න එපා. ඒ කියන්නේ මේක ඉරුණොත් එතනින් අපේ කරි එක එළියට යනවා. ඒ හින්දා මේක ගානකට තුනී කරගන්න. ඝනකම් කරගන්නත් එපා. ගානට තුනී වෙන්න ඕනේ මේක ගොඩක්. ඊට පස්සේ මම මේක මැද්දට අපි හදාගත්තු කරි එක දාගන්නවා. දැන් බලන්න මම මේක නවන්නේ කොහොමද කියලා. එක පැත්තක් මේ විදිහට අරගෙන තියාගත්තා. අනිත් මුල්ල මෙන්න මේ විදිහට තියාගත්තා. මේක අරගෙන මෙහෙම වහගත්තා. ලෙසි නේද? ඔයගොල්ලෝ try කරලා බලන්න. හරි. දැන් මම මේකට පෑන් එකක් ලිපේ තියලා තෙල් ටිකක් දාලා මේක චුට්ටක් රත් කරගත්තා. දැන් මම මේ හදාගත්තු එළවලු රොටිය ඒකට දැම්මා. මේක කළු කරගන්න එපා රන්වන් පාට වෙනකොට අනිත් පැත්ත හරව ගන්න ඕනේ. මම දැන් මෙන්න මේ ගානට තමයි තියෙන්න ඕනේ. මෙහෙම මේ පැත්ත මේ පැත්ත දාලා හදාගන්න. ලිප තියෙන්න ඕනේ මද රස්නේ ගින්දර වැඩි ගින්දර දාගන්න එපා. එතකොට මේක ටක් ගාලා කර වෙන්න බලනවා. එතකොට පිටිමෝලිය අමු රහක් වගේ තේරෙයි. ඒ නිසා මද රස්නේ ගින්දර තමයි දාගන්න ඕනේ. මම මේ පිටිමෝලියෙන් එළවලු රොටි 10ක් විතර හදාගත්තා. ඕගොල්ලන්ටත් පුළුවන් මේ විදිහට කඩේ රසට එළවලු රොටි හදන්න. හදලා අනිවාර්යෙන් මටත් කියන්න අමතක කරන්න එපා. එහෙනම් මේ වගේ තවත් වීඩියෝස් බලන්න මාව අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. එහෙනම් මං අදට ගිහින් යන්නම්. bye